අද මම ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලෝකවිදු ධර්මාශනයේ අක්මඩ පණන්වැල ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය ශ්‍රී සමාධි භික්ෂුණීන් වහන්සේ සමග දැහැමි කතිකාවතක් කිරීමට තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. මේ භික්ෂුණීන් වහන්සේ ඊටම විශේෂයි. කියන වසර 27ක ශාසන වෙනුවෙන් කරපු අනර්ග මෙහෙවර උදෙසා තමයි මේ කතිකාවත අපි අද කරන්න සූදානම් වෙන්නේ. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ වසර 27ක් පිරෙනවා මේ එන දෙසැම්බර් 10 වෙනිදාට. নমස්කාර පූර්වක අවසරයි ඉතින් අපේ භික්ෂුණීන් වහන්සේ කතිකාවතට එළබෙන්න. ඉතින් භික්ෂුණීන් වහන්සේ ඔබ පැවිදි වීමට පෙර ගිහි ජීවිතය තුළ ඔබගේ අධ්‍යාපනය ගැන සහ මව්පියා ගැන පොඩි විස්තරයක් කිව්වොත් අපිට. පළමුව මම මගේ ශාස්ත්‍රඥ වහන්සේට নমස්කාර කරනවා. යේකේති ගණනෝ ලෝකේ සත්තාරෝහි පෞච්චරේ පරම්පරාගතං ධම්මං දේසෙන්ති පරිසායතේ නහේවං ත්වං මහාවීර ධම්මං දේසේසි පානිනං සාමං සච්චානි භුජ්ජිත්වා කේවලං බෝධිපක්ඛියං. මම මාතර අක්මන ප්‍රදේශයේ උපන් කෙනෙක්. මගේ අම්මා සේනානායකගේ හාමිනා පින්වත් උපාසිකා රත්නයක්. පියතුමා තමයි වීරසේකර ආරච්චිගේ ගුණපාල පින්වත් උපාසක රත්නය. ඉතින් මම පවුලේ අවසන් සමාජිකයා. ඊට පස්සේ අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය රුණු විශ්වවිද්‍යාලයෙන් ලැබලා ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය. ඊට අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනංශයේ සේවය කරමින් ඉඳෙද්දි තමයි මම පැවිදි වෙන්නට තීරණය කළේ. ඊට කලින් මම සාමාන්‍ය පෙළ කරමින් ඉන්නකොට අපේ ආතම්ම කෙනෙක් ආරාමයක් පූජා කරලා තිබුණා. ඒ කාලේ ඒ ආරාමෙට ගිහිපු වෙලාවෙත් මම පැවිදි වෙන්න කැමැත්තක් මගේ ඇති වුණා. ඒ අවස්ථාවේ මගේ අම්මා ඒකට ඉඩ දුන්නේ නැහැ. දැඩි ලෙස විරුද්ධ වුණා. ඊට පස්සේ මම එදා තීරණය කළා කවදා හෝ දවසක මගේ කටයුතු නිමා කරලා අධ්‍යාපන කටයුතු නිමා කරලා යම් අවස්ථාවක මම මේ සම්බුද්ධ ශාසනයට එනවා කියලා. ඉතින් ඒ තීන්දුව තමයි ඉෂ්ට සිද්ධ කරගත්තේ. ඒ තීරණය තමයි ඉෂ්ට සිද්ධ කරගත්තේ වයස අවුරුදු 29 දී. එතකොට විශ්වවිද්‍යාලය තුලම තමයි සේවය කරමින් හිටියේ. හරි ලස්සන සිදුවීමක් වුණා මේ පැවිදි ජීවිතයට එන්නට තීරණ ගන්න වෙලාවේ. මම 1999 දෙසැම්බර් 10 වෙනිදා තමයි පැවිදි භාවයට පත් වුණේ. නොවැම්බර් මාසේ රැකියාවෙන් අස් වුණා. ඊට පස්සේ රැකියාවෙන් අස් වෙන දවසේ කොළඹ විශ්වවිද්‍යාලයේ කොලෙජ් හවුස් එකේ දේශනයක් සූදානම් කරලා තිබුණා. ඉතින් එදා අවසාන දවස මගේ විශ්වවිද්‍යාල සේවයේ මට කෝල් එකක් ආවා. අපේ අම්මා ඇවිල්ලා ඉන්නවා පුතෙකුත් එක්ක කොලෙජ් හවුස් එකේ ගේට්ටුව ළඟ. මං කිව්වා එවන්න එපා කියලා. ඊට පස්සේ අම්මත් මගේ අක්කගේ පුතත් ආපහු නිවස කරා ගිහින් තිබ්බා. අම්මා මාතර රාත්‍රී 11-12 වෙනකම්ම බස් එකේ ගිහිල්ලා තිබ්බ හිතේ වේදනාවෙන්. පුතා නම් බොඩිමට ගිහිල්ලා තිබුණා. ඊළඟට ඒ වගේ ජීවිතේ ඊටාත්ම දැඩි තීරණ අරගෙන තමයි මම මේ පැවිදි ජීවිතයට අවුරුදු 29 දී පත් උනේ. දැන් මම මේ සොම්නස ප්‍රකාශ කරන්නේ ප්‍රවෘජා සම්පatti අවුරුදු 27ක් එළඹීම සම්බන්ධයෙන්. එතකොට භික්ෂුණීන් වහන්සේ ඔබ වහන්සේ රැකියාවක් කරාද? කොහොමද රැකියාවෙන් ඉවත් වුණේ කොහොමද? පිළිබඳව විස්තරයක් අපි දැනගත්තොත්. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනකොටම මට රැකියාව දෙකක් හම්බ වුණා. එකක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ. ඊළඟ රැකියාව තමයි කොළඹ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපන පීඨයේ. එතනදී මම තීන්දුව කළා මට දැනුමක් නැති දෙයක් පිළිබඳව අවබෝධයක් නැති දෙයක් පිළිබඳව රැකියාවක් මට කරන්න බැහැයි කියන එක මම තීන්දුව කළා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ සේවය කරන්නට මම තීරණය කළේ. මොකද මගේ උපාධියත් ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මට ශිෂ්‍යත්වයක් හම්බුණා ආර්ථික සංවර්ධන ඩිප්ලෝමාව පිළිබඳ පශ්චාත් උපාධියක් කරන්නට. ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒකත් මම කළා.
පැවිදි වෙන්න තීරණය කළාට පස්සේ මම තීන්දුව කළා මේ රැකියාවෙන් ඉවත් වෙන්න ඕනි කියලා. මොකද මම ඇත්තටම බොහොම ශ්‍රද්ධාවෙන් තමයි පැවිදි වුණේ අවබෝධයෙන්. එතකොට මගේ ශාස්ත්‍රූන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සක්විති රජකම සතර මහා නිදානය ඒ වගේම ත්‍රිවිධ මාලිගා අතහැරලා තමයි සත්‍ය සොයාගෙන ගිහිල්ලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා අපිට මේ ධර්ම දායාදේ ලබා දුන්නේ සසර දුකින් එතර වෙන්න කියලා. ඒත් එක්කම ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ විතරක් ලබා දීලා නෙමෙයි සියලුම සිව්පසය සහිත සියලු පහසුකම් අපිට ලැබෙන්නට සලස්සලා තමයි ධර්මයේ දායාදයට එක්ක සංසාරයෙන් එතර වෙන්නේ කියලා අවස්ථාව අපිට ලැබලා දුන්නේ. ඒ නිසා එක සිතින්ම එක අරමුණින්ම මම රැකියාවෙන් නැස් වෙන්න තීන්දුව කළා. ඊට පස්සේ තමයි හරිම සංවේදී අවස්ථාවක් මම මගේ මේ වම් අතේ ඇඟිලි 4ක මුදු දාලා තිබුණා. ලක්ෂ 2-3ක චේන් එකක් දාලා තිබුණා. මේවා ඔක්කොම සිද්ධාලේප ඉස්පෙට්ටියක දාලා මම ගෙදර ගිහිපු වෙලාවේ අම්මට දුන්නා. අම්මා ඇහුවා මේ මොකද කියලා. ඊට පස්සේ මං කිව්වා මම අහන වෙනවා කියලා. අනේ මේ නිකන් ඉන්න ළමයෝ කියලා අම්මා ඒක විහිළුවට තමයි ගත්තේ. ඊට පස්සේ තමයි මම ඒක දැඩි ලෙස අම්මට හැම වෙලාවෙම මතක් කර මම පැවිදි වෙන බව තහවුරු වෙන තැනට අම්මගේ හිත පිහිටෙව්වා. නමුත් කැමැත්තක් ලබා දුන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. ඉතින් දැඩි විරෝධතා තමයි ඇති උනේ. ඉදිරියට යම් ප්‍රශ්නයක් අහනකොට මම ඒකට උත්තර දෙන්නම් අම්මා කොහොමද මගේ පැවිදි ජීවිතයට බලපෑම් කළේ කියලා. භික්ෂුණීන් වහන්සේ ඔබ වහන්සේට කියන්නේ පැවිදි වීමට අදහසක් තීරණයක් වෙන්නේ කොහොමද? ආපු විරෝධතා එහෙම නැද්ද? ඇත්තෙන්ම මගේ තාත්තා මං කුඩා කාලේම තමයි මම දන්නෙත් නෑ මං හිතන්නේ මම පියතුමෙක් විදිහට මාව එක දවසක්වත් මං හිතන්නේ වඩාගෙන නැති පියෙක් තමයි මදුරාගල ආරණ්‍ය සේනාසනයේ තමයි තාත්තා නැති වෙලා තියෙන්නේ. එතකොට මේ අර පුංචි කාලේ මම දහම් පාසල් ගියා. මං බුදුරජාණන් වහන්සේට හරි ආදරෙයි. දහම් පාසල් ගියාම පන්සලේ විහාරේ දොර වහලානේ සාමාන්‍යයෙන් තියෙන්නේ. කර්ටන් එකකුත් දාලා දොර වහලා තියෙන්නේ. ඒ වුණාට මම දහම් පාසල් ගියාම විහාරේ අනිත් අය මේ එළියේ හිටියට මම කර්ටන් එකෙන් ඇතුළට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. එහෙම පුදුමාකාර තථාගතයන් වහන්සේට කැමැත්තක්, ලෙන්ගතුකමක්, සෙනෙහසක්, ප්‍රේමයක් මගේ ආධ්‍යාත්මය තුළ ඇති වෙලා තිබුණා ශාස්ත්‍රඥ වහන්සේ සම්බන්ධයෙන්. ඊළඟට මම ඔය අවුරුදු 16 සාමාන්‍ය පෙළ පන්තියේදී වගේ මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාපු එක ගැන මම අඬලා තියෙනවා තනියම හිත. එතකොට මට දැන් තමයි තේරෙන්නේ ඒ මගේ මහානකමට අවශ්‍ය පූර්ව නිමිති මම සංසාරයේ ඉඳලා පුරුදු පුහුණු කරගෙන ඇවිල්ලා තියෙනවා ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි විශේෂයෙන්ම පැහැදීමෙන් ජීවිත පූජාවෙන් සියල්ල අතහැරලා දෙසරයක් නොසිතා එකවරම මේ බුදු සසුනට එන්න. ඇත්තටම ඒ තීන්දුවේදී මගේ හදවතේ තිබුණේ ගහක් යට වුණත්, ගලක් යට වුණත්, ගල් වෙනක වුණත් මම මගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මම මේ සසුන් ජීවිතේ ගත කරනවා කියලා. එතකොට ඇත්තටම අපිට දැනුමක් තිබුණේ නැහැ, අවබෝධයක්, උවමනාවක් තිබුණේ නැහැ. ආරාමයක් තියෙනවද? ලොකු පන්සලක් තියෙනවද? ඒ ආරාමේ ලොකු ඉන්න භික්ෂුණීන් වහන්සේට යම් ආදායමක් තියෙනවද? එහෙම කිසිම උවමනාවක් තිබුණෙත් නැහැ. සෙවීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අර එකම අරමුණ තිබුණේ තථාගතයන් වහන්සේ කරපු අතහැරීමට අපි කරපු අතහැරීම ශ්‍රීමත් මහබෝසතාණන් වහන්සේගේ ශ්‍රීපාදයේ දුවිලක් තරම්වත් වටින්නේ නැහැ. අපිට ඒක කියන්න තරම්වත් වටින්නේ නැහැ. ඒ තරම් අතහැරීම ශාස්ත්‍රඥ වහන්සේ කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අදට අපිට සතුටු විය හැකි ලොකු අතහැරීමකින් තමයි මේ බුදු සසුනට මම ආවේ. එතකොට ඔය ධර්ම දේශනා කරන්න ඕනේ, ප්‍රසිද්ධ වෙන්න ඕනේ. දැන් එහෙමනම් අපිට එහෙම ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කමක් තිබුණා. ලොකු සමාජයක හිටියේ, ලොකු අධ්‍යාපන ආයතනයක හිටියේ, ලොකු උගතුන් සමග හිටියේ, ආචාර්ය මහාචාර්යවරු සමග භද්‍ර යෞවන වයසේ අපිට කවි කියන්න පුළුවන්, ධර්ම දේශනා කරන්න පුළුවන්. හැබැයි ඒ එකදු හැකියාවක්වත් පාවිච්චි කරලා අපේ යැපීම් මානසිකත්වය සම්පූර්ණ කරගන්න ඕනේ, ප්‍රත්‍යලාභය සඳහා යොදා ගන්න ඕනේ කියන හැඟීමක්
මේ බුදුසසුනට ඇතුල් වෙනකොට මට තිබුණේ නැහැ. ඒක එදා වගේම අදත් එහෙමයි. ඔන්නෝම තමයි මම සසුන් ජීවිතේට ආවේ. මං හිතන්නේ මං වෙනුවෙන් තරම් බෝධි පූජා කාටවත් තියලා නැහැ මේ ගමන වළක්වන්න. කේන්දර බලලා ඊළඟට මගේ උගත් වියත් අපේ ඥාති හිතයිසින් ගෙදරට ගෙන්නලා මේක වළක්වන්න එපා කියන්න කියලා ඒ කිසි දෙයකට මාව නමන්න බැරි වුණා. ඊළඟට දැන් අපේ අම්මා මේ වාහනයක පවා හැප්පුණා මං ගැන කල්පනා කර කර ගිහිල්ලා. එතෙන්දී මම තීරණ අරගෙන තිබුණා මේ ජීවිතේ විතරයි මේ අම්මා නිසා මගේ ගමන මම නතර වුණොත් මාව මුදව ගන්න කෙනෙක් නැහැ කියලා මම ගමනට ඇවිල්ලා අම්මවත් මුදව ගන්නවා කියන අදහසින් තමයි මම මේ පැවිදි ජීවිතයට ආවේ එකම සිටි. ඒත් එක්කම අපිට මේ භික්ෂුණීන් වහන්සේ ඔබ වහන්සේ ශාසනයට කළ තියෙන මෙහෙවර සහ මේ සෙනසුන පිළිබඳව දැනගත්තොත් මම පැවිදි වෙනකොටම මගේ ආචාර්යයන් වහන්සේට කොළඹ මේ මහරගම හොරණ ප්‍රධාන මාර්ගයේ ඉදමක් අරගෙන ආරාම සෙනසුනක් හදලා පූජා කළා තමයි මම ගුරුවරයාට මගේ පළවෙනි ශාසනික මෙහෙවර මගේ ආචාර්යයන් වහන්සේ වකුගඩුවක් හිමත් දන් දීලා හිටියේ මේ ආචාර්යයන් වහන්සේ ඊට පස්සේ එදා ඉඳලාම මේ බුදුසසුනට මේ ත්‍රිපිටක ධර්මයේ සම්බන්ධයෙන් තමයි මම දේශනා කළේ. ඒත් එක්කම මම කරපු ලොකුම දේ තමයි මේ මිත්‍යා දෘෂ්ටියට විරුද්ධව ෆේස් ටු ෆේස් කතා කරපු කෙනෙක් මම. මුහුණ දීපු කෙනෙක්, ඒක පරාජය කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා එහෙම ධර්ම දේශනා කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, භාවනා වැඩසටහන් කරමින් ඒ ආපු ගමනේ දැන් මේ වෙනකොට දැන් වයෝවෘද්ධ භාවයට පත් වෙලා ඉන්නේ, වියපත් වෙලා ඉන්නේ. දැන් කරන ශාසනික මෙහෙවර මේ ආකාරයෙන් කරද්දී මේ ඊටාම විරුද්ධවාදීන් සමග මුහුණට මුහුණලා මිත්‍යා දෘෂ්ටිය සම්බන්ධයෙන් මම කටයුතු කරලා තියෙනවා. එතකොට භික්ෂුණීන් වහන්සේ බොහන්සේ අවුරුදු 27ක් වගේ දීර්ඝ කාලයක් ඇතුළත මේ ශාසනය වෙනුවෙන් මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ? ශාසනයට මෙච්චර ආදරය කරන්නේ ඇයි? ඉතින් ඇත්තටම දැන් මේ සෙනසුනත් මම මේ ඉඩම මේ සල්ලි වලට අරගෙන තමයි මේ සේනාසනය කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම බුද්ධ ශාසනය කියන එක පිළිබඳව මම අවබෝධයෙන්මනේ පැවිදි වුණේ. එතකොට මේ දුර්ලභ බුදු සසුනක් අපිට ලැබිලා තියෙන දුර්ලභ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ලැබිලා තියෙන්නේ. අපිව හැම ආකාරයෙන්ම අපිට මෙලව පරලොව නිවන ආදී සෑම ආකාරයකම රැකවරණයක් ලැබෙන ධර්මයක් අපිට දායාද කරපු ශාසනයක් මේක. එතකොට මේ බුදු සසුනට අපි ආදරය කරන්න ඕනේ ඇත්තටම මිනිස්සුන්ට ආදරය නිසා. මොකද මිනිස්සු මේකේ වටිනකම දන්නේ නැහැ. මිනිස්සු වටිනකම දන්නේ නැති නිසා මිනිස්සු ගොඩක් පෙළඹෙනවා නැමෙනවා සතර අපායේ පැත්තට. හැබැයි අපේ ලොකු වගකීමක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපි යැපීම් මානසිකත්වයක් පමණක් ඇති කර නොගෙන මේ ශාසනය චිරස්ථායී කරන්න ඕනේ කියන අරමුණින් කටයුතු කරන්න. ඉතින් ඒ නිසා තමයි බුදු සසුනට ඇත්තටම මම ආදරේ බුදු සසුනට ඇත්තටම ආදරේ මිනිස්සුන්ට කරුණාවේ මෛත්‍රිය දක්වන නිසාමයි. මිනිස්සු සතර අපායන් නිදහස් කරගැනීමේ මෛත්‍රී සහගත අරමුණ. ඇත්තටම භික්ෂුණීන් වහන්සේ දැන් අපිට වර්තමානයේදී දකින්නට ලැබෙන දේවල් එක්ක අහන්නට ලැබෙන දේවල් එක්ක ශාසනය පිළිබඳව ඇත්තටම මේ බුද්ධ ශාසනයද ඇත්තටම මේ බුද්ධ වචනේද කියලා ඒක ඇත්තටම ඒ පිළිබඳව ඔබගේ අදහස කොහොමද? ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා දුරක්ඛාත හා ස්වාක්ඛාත කියලා ශාසනය. දුරක්ඛාත කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර දේශනා. ස්වාක්ඛාත කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්ව වේදිත ධර්මයට ගෝචර ධර්මයේ අන්තර්ගත දේශනා. එතකොට මේ ගිහි සමාජයට බුදුරජාණන් වහන්සේ අමාරුවක දාලා නැහැ මේ මගෙන් පස්සේ මේ කියන හැමදේම අහන්න. හැම කෙනාම කියන දේ අහන්න. ඊළඟට මේ සත්පුරුෂ සංසේවනයක් මේ තථාගතයන් වහන්සේ දේශනා කළේ පණ්ඩිතානංච සේවන. එතකොට දැන් මේ යන්නේ පණ්ඩිත සේවනයක් සඳහා යන ගමනක් නෙමෙයි. පුද්ගල සේවනයක් සඳහා යන ගමන. පුද්ගලයා තරුණ නම් පුද්ගලයා කොහොම හරි අන්තර්ජාලය ඔස්සේ සෙනගක් පිරිවරාගෙන ඉන්නවනම් මුදලට වර්ණනා කරවා ගන්නවා නම් අන්නේ පුද්ගලයාට එක්රොක් වෙන මට්ටමට අද මේ ජන සමාජයේ ප්‍රඥාවෙන් පහළට වැටිලා තියෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ වගේ කිව්වුතු නෑ. ඒකට භාග්‍යවතුන් වහන්සේ අපිට ඔබට මේක මේ කවුද කියලා හොයාගන්න ධර්මකාරණා මැනවින්ම කියලා දෙනසේ. දැන් සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී එහෙම
මම පසුවට ඒක කියන්නම්. ඒ නිසා මේ අපිට අහවල් තැන කියලා හොඳයි කියලා කවුරුවක් කිව්ව ඵලයට ගිහිල්ලා ඒ කියන දේ අහගෙන කියන දේ ඒ තැනට ගිහිල්ලා වැඳ වැටෙන්න ධර්මයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ස්වාක්ඛාත තමාගේ අධ්‍යාත්මය තුලින් දැකලා මේක බුද්ධ වචනයක්මයි කියලා තීරණයකට එන්න පුළුවන් ආකාරයේ ධර්ම කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සු දැනගන්නට ඕනේ කාගේවත් සූරාකෑමට ලක් නොවන්නට. දැන් සූරාකෑමකටනේ ලක් වෙලා තියෙන්නේ නේද? ඉතින් ඒක මේ බොහොම පුතුලව කිව්වොත් එහෙම අද ගිහියට ඉන්න ගෙයක් දොරක් නැති මට්ටමට ඉන්න ඉඩම් කෑල්ලක් නැති මට්ටමට පත් වෙලා තියෙනවා. එතකොට ගිහිය දැනගන්නට ඕනේ මේ බුදුසසුන යනු සැබෑ කුමක්දයි කියලා සැබෑ කල්යාණ මිත්‍රයින් වහන්සේ කෙනෙක්ගෙන් අහගෙන තමන්ගේ මේ ගිහි ජීවිතය සුවසේ පවත්වාගෙන ධර්ම මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරන්නට. භික්ෂුන් වහන්සේ එතකොට මේ අපේ සසුන මේ බුදුරජාණන් වහන්සේ කාට හරි බාර දුන්නද? එහෙම බාර දුන්නා නම් දැන් ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන කාලයේම දෙව්දත් තෙරුන් වහන්සේ මේ ශාසනය අයිතිය ඉල්ලුවා. තථාගතයන් වහන්සේ හරි ලස්සන අපූර්ව පිළිතුරක් දුන්නට පස්සේ තමයි දෙව්දත් තෙරුන් වෛර කරන්නට පටන් ගත්තේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ අනුන්ගේ ආජීවය අපිරිසිදු කරගෙන ජීවත් වෙන ජඩ කෙලතුළු දේවදත්ත මම උඹට මේ ශාසනය බාර දෙන්නේ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලානටවත් මම මේ ශාසනය බාර දෙන්නේ නැති කොට කියලා. එතකොට දැන් එහෙම පණිවිඩයක් අපිට තියෙනවනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය කිසි කෙනෙකුට බාර දීලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේදී ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ඇවිල්ලා භාග්‍යතුන් ආනන්ද ස්ත්‍රයන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා. එහුවම ආනන්ද ස්ත්‍රයන් වහන්සේ දෙන පිළිතුර තමයි කාටවත් මේ ශාසනය තථාගතයන් වහන්සේ දැන්වත් මතුවටවත් මේක බාර දීලත් නැහැ බාර දෙන්නෙත් නැහැ. එතකොට අර බමුණ අහනවා මේ එහෙනම් අපි හරි අසරණයිනේ මේක ගැන අපිට අහගන්න කියාගන්න කෙනෙක් නැහැ නේ කියලා. එතකොට මේ ආනන්ද ස්ත්‍රයන් වහන්සේ කියන්නේ මේ ශාසනය ඉන්න ඇතුළත් වෙච්ච මේ සිව්පිරිස අසරණ වෙන්නේ නැහැ බ්‍රාහ්මණය. මේ ධර්මය හා විනය තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. එක අවස්ථාව පරිනිර්වාණයට වඩින අවස්ථාවේ තථාගත මහා මුනිරජාණන් වහන්සේ ආනන්ද ස්ත්‍රයන් වහන්සේගෙන් තථාගතයන් වහන්සේ අහනවා අහෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කවුද අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපි අසරණයි. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනසේක යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ මමච්චයේන සත්තා. ආනන්ද මා විසින් දේශනා කරන ලද පනවන ලද ධර්මය හා විනය ශාස්ත්‍රුන් වහන්සේ. එහෙනම් පුද්ගලයෙකුට බාර දීලාද ශාසනේ? නෑ. මේ තියෙන ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට ඒක තමයි අපිට තියෙන පරම ලාභය. මේක කෙනෙකුට බාර දුන්න නම් ඒ කෙනාට ඕන විදිහට මේක හරවනවනේ. බාර නොදුන්නට දැනුත් ඒක සිද්ධ වෙන බව තමයි මේ සෝබාදහමේ මේ විපරීතභාවයෙන් පේන්නේ. ඒ කැරකිල්ල අනිත් පැත්තට කරකන නිසා තමයි. අනුත්තර ධර්මචක්‍රය බුදුරජාණන් වහන්සේගේ කාටවත් පෙරලන්න බෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝක. අද මේක රෑ 12ට මගුල් බෙර වාදන මැද්දේ කියනවා මිසක මේකේ අරුත කිසි කෙනෙකුට ගන්නත් දෙන්නත් අදහසක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැනව දාන ලද ධර්ම චක්‍රය කිසිම කෙනෙකුට බාර දීලත් නැහැ. කිසිම කෙනෙකුට අනිත් පැත්තට පෙරලන්නත් බෑ. ඒක එලෙසමයි. පෙරලන්න ගියොත් Tamanට පෙරලෙන්න සිද්ධ වෙනවා. දැන් මේ එහෙම එකක් තමයි මේ වෙන්නේ. ඒක මම පසුවට කියන්නම්. එතකොට භික්ෂුන් වහන්සේ දැන් අපි දකිනවා සෑහෙන විවිධ ධර්ම දේශනා සහ ධර්ම දේශනාවන්. එතකොට අපි මේවෙන් හරියටම සත්‍ය මොකද්ද ඇත්ත මොකද්ද කියලා තේරුම් ගන්නේ කොහොමද වටහා ගන්නේ කොහොමද? එතකොට අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන කරුණු කාරණා වල එකක් තමයි දැන් තේර සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා ක්‍රම දෙකක් අනුදැනව දාන්නසි. එතකොට එකක් තමයි සද්ධම්මේ වුට්ටාපෙත්වා අසද්ධම්මේ පතිට්ටාපෙන්ති. බලන්න මහණෙනි ඉස්තවෙර භික්ෂුවක් සද්ධර්මයෙන් පුද්ගලයාව පුබුදවනවා. අවදි කරනවා. අවදි කළා අසත් ධර්මයේ පිහිටනවා අවසානයේ. එතකොට දැන් මේ ක්‍රමයේ කියලා දීලා තියෙන සේක්නේ. දැන් නමෝ තස්ස කියලා ලස්සන ගාතාවක් කියලා
ධර්ම දේශනාව පටන් අරගෙන අවසානයේ අහන මිනිස්සු ටික එක්ක ග්‍රහයෙකුට බාර දෙනවා. එක්ක නොපෙනෙන දෙවියෙකුට බාර දෙනවා. දේවතා රක්කන්ති කියලා කියනවා එතකොට. එතකොටනේ අර ආකාසට්ටාජි බුම්මට්ටා කියලා ගාත තුනක් එහෙම කියලා ඉතින් මිනිස්සු අර මුළු ධර්ම දේශනාවම අවසානයේ වඩිපුරම අවධානය යොමු කරන්නේ කොයිකටද? අර දෙවියන්ට බාර දෙන එකට. ඔබ ඕන විමසලා බලන්න. ලොකුම හයියෙන්ම සාදුකාර දෙන්නේ ඔබ සියලු දෙනාම දෙවියෝ රකිත්වා කියලා. එතකොට මිනිස්සු මෙන්න මේක එක පණිවිඩයක්. මේ එහෙම ඒක එතකොට අසත් ධර්මයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරම්භයත් භාග්‍යවතුන් වහන්සේ වෙන්නට ඕනේ. මැද්දෙත් භාග්‍යවතුන් වහන්සේ වෙන්නට ඕනේ. අවසානයේත් භාග්‍යවතුන් වහන්සේ වෙන්නට ඕනේ. ඒක තමයි ස්වාක්ඛාත වෙන්නේ. එතකොට ඒ ධර්ම දේශනා ක්‍රමය දැන් ඒකට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කළා දැනගන්න එපා මේ පණිවිඩේනේ. නැත්තම් දන්නේ නැහනේ. ඉතින් අන්න ඒක තමයි දැන් මේ යන්නේ. එතකොට දැන් මේ තමන්ට ගෝචර තමන්ගේ යන මිත්‍යා දෘෂ්ටික ගමන් මඟ අනුමත කරන ඒ ගමන් මඟ වැරදි කියලා දෙන්නේ නැති නිසා හිත රිදීමක් නැති ධර්මය තමයි දැන් මිනිස්සු අහගෙන යන්නේ. තමන්ට කැමති දේ කියනවාද එතන මිනිස්සු රොක්කෙති. තමන්ට ධර්මය කියලා කියන්නේ අනුසෝතගාමී නෙමෙයි පටිසෝතගාමී ධමයක්. එතකොට මිනිස්සු අනුසෝතගාමී බණ වටා තමයි රොක් වෙන්නේ. ඒ කියන්නේ තමන් යන ගමනට ෆුල් ෆිට් එක දෙනවා, සපෝට් එක දෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ යන ගමනට සපෝට් එකක් දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ අනුසෝතගාමී ධමයක් දේශනා කළ මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. පටිසෝතගාමී ධමයක් දේශනා කළ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ කියන්නේ උඩුගම් බලා යන ගමනක්. ගඟේ පහළට මේ පීනගෙන යන ගමනකට උපදෙස් දුන්නා නෙමෙයි. ඉතින් ඒ නිසා මේ අර ප්‍රඥාවෙන් දුර්වල ප්‍රඥාව හීන මිනිස්සුන්ට අර බුදුරජාණන් වහන්සේ උඩුගම් බලා පීනන්නට දේශනා කොට වදාළ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් පිනවීම නොව ඒ පිනවීමේ ආදීනව දේශනා කොට වදාළ පිනවීමේ ආදීනව අවබෝධ කරගෙන ඒ පිනවීම නැමැති තණ්හාව නැමැති මේ ආධ්‍යාත්මික මේ හුල උදුරා දමන්නට දේශනා කරපු ධර්මය අහන්න මිනිස්සු කැමති නැහැ. ඉතින් ඒක නිසා තමයි අද මේ මිනිස්සු ගොඩාක් අපිට පේනවා බණ අහන්න යනවා. හැබැයි නතර වෙලා විමසීමක් කරන අයගේ ඊටාම දුර්ලභ තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. දුර්ලභ පිරිසක්වත් පේන්න නැති තරම් මේ නතර වෙලා කුමක්ද මේ ජීවිතය පිළිබඳ කියලා විමසන අය. කලබලකාරී ලෙස හැමදාම බණ අහන්න යනවා. හැම තැනම බණ. හැබැයි අවබෝධ කරගත්තු අය ගැන අපි විමසීමක් කළොත් මට නම් හම්බ වෙලා නැති ගානයි එහෙම කෙනෙක්. ඉතින් භික්ෂුන් වහන්සේ මේ ශාසනය චිරස්ථායී වීමට බලපාන හේතුව හා අපේ ධර්ම අවබෝධය සඳහා අපි අහන්න ඕනි මොන වගේ ධර්ම දේශනාවන්ද? දැන් අර මම කලින් කිව්වනේ සද්ධර්මයේ නගා සිටවල අසත් ධර්මයේ පිහිටවන ධර්ම දේශනා කියලා. එතකොට ඒ තමයි නමෝ තස්ස කියලා ඒක පටන් අරන් අන්තිමට දෙවියන්ට බාර දෙන ධර්මය අහපු මිනිස්සු ටික. ඒ ධර්මය නොඇසිය යුතුයි. ඒක ඔබ තමයි තීරණය කරන්න ඕනේ. ඒක බොහොම පැහැදිලි කාරණයක්. එතකොට අසත් ධම්මේ පතිට්ඨාපෙන්ත අසත් ධම්මේ වුට්ඨාපෙත්වා සත් ධම්මේ පතිට්ඨාපෙන්ති. අන්න ධර්ම දේශනා ක්‍රමය මම නෙමෙයි යෝක දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දාන්නේ තේර සූත්‍රයේ. ඒ කියන්නේ ඒ දේශකයන් වහන්සේ කියලා දෙන්නේ ඉස්සර වෙලා මේ ශ්‍රවණය කරන මිනිස්සු ඉන්න තැන. දැන් ඇවිල්ලා වාඩි වෙන්නේ සාත්‍තර බලන, කේන්දර අහන, පොල් ගහන, පළතුරු වට්ටි පුදන මේ නොඑක් ආකාරයේ මිසදිටු දේවල් කරන අය තමයි ඇවිල්ලා වාඩි වෙන්නේ. දේශකයන් වහන්සේ ඉස්සර වෙලාම ඒ අයගෙන් විමසනවා මේ පිළිබඳ කියලා දෙනවා මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඊට පස්සේ දැන් අහන් ඉන්න මිනිස්සුන්ට දැන් අතුලාන්තේ වැඩ කරනවනේ. එහෙනම් අපි වැරදි. අපි මිත්‍යා දෘෂ්ටික ගමනක් යන්නේ. ඊළඟට මේ මිනිස්සු සොයනවා අතුලාන්තෙන් බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේගෙන් සම්මාදිට්ඨිය පිළිබඳව. අන්න ඊට පස්සේ දේශකයන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ සම්මාදිට්ඨියේ මුදුන් මල් කඩ. ඊට පස්සේ සම්මාදිට්ඨියෙන් ආරම්භ වෙච්ච සම්මා විමුක්තියෙන් ඉවර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කැටිකොටගත් ධර්ම දේශනාව ඊට පස්සේ අර දේශකයන් වහන්සේ කරනවා. අන්න එතකොට ඒ ශ්‍රාවකයින් මුලත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදෙනවා, මැදත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදෙනවා, අගත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදෙනවා. අවසානයේ ඇත්ත තමයි ශාස්ත්‍රූන් වහන්සේගේ සරණ පමණයි අපට නිවැරදි සරණ කියලා නිෂ්ඨාවකට ශ්‍රාවකයා එනවා. අන්න ඒ ධර්ම දේශනා තමයි අහන්නට ඕන. ශ්‍රීවහන්ස අපේ මේ ශාසනය අතුරුදහන් වෙන්නේ අන්‍යාගමිකයන්ගෙන්ද නැත්නම් වෙන මොන හරි දෙයකින්ද? තථාගතයන් වහන්සේ
සම්බුද්ධ ශාසනයේ අතුරුදහන් වීම පිළිබඳව බොහෝ තැන්වල දේශනා කොට වදාළ තින්සක ප්‍රධාන දේශනාවක් තමයි ඔය සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍ර දේශනාව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක තමයි ඒ සූත්‍ර දේශනාව කතා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන සේක මේ අවුවත් වැස්සවත් හුළඟවත් මහ පොළොවත් මේ ශාසනය අතුරුදහන් කරන්නේ නැහැ. මේ ශාසනය අතුරුදහන් කරන්නේ ඉදේවතේ උප්පජ්ජಂತಿ මෝග පුරුෂා. මේකෙම තමයි මේ මෝග පුරුෂයා උපදින්නේ කියලා. බලන්නනේ. මේ කවුද දැන් මෝග පුරුෂයා කියන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ හිස් පුරුෂයෝ මොකද කරන්නේ මේ හිස් පුරුෂයෝ? පස් ආකාරයකින් ශාසනය අතුරුදහන් කරන බව. මොකද්ද පස් ආකාරය? බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු නොකර යටත් පැවතුම් නැතුව, ධර්මයේ ගෞරවයෙන් ඇසුරු නොකර යටත් පැවතුම් නැතුව, සංඝයා කියලා කියන්නේ සුපටිපන්න උජුපටිපන්න කියන ගුණයන්ගෙන් යුක්ත කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන මට විස්තර කරන්න වෙලාව නෙමෙයි. ඒ කියන්නේ අදිදන් චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා. යුගල වශයෙන් 4යි පුද්ගල වශයෙන් 8යි. ඒ තමයි තථාගත ශ්‍රාවක. මෙතෙන්දි භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වයම අයිති. මෙන්න මේ ශ්‍රාවක සංඝයා මේ ගෞරව නැතුව ඇසුරු කරනවා. යටත් පැවතුම් නැතුව. ඊළඟට ශික්ෂාව කෙරෙහි ගෞරව නැතුව ඇසුරු කරනවා. යටත් පැවතුම් නැතුව. සමාධිය ඇසුරු කරනවා. යටත් පැවතුම් නැතුව. අගෞරවයෙන්. අන්න ශාසනය අතුරුදහන් වෙනවා. එහෙම තමයි අතුරුදහන්. ඉතින් හරිනේ. දැන් බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් පෝෂණය වෙන කෙනාට ගෞරව පට්ටම් බොහෝයි. ඔකනේ ඇත්ත නේ? ධර්මයේ බණ තථාගත ශ්‍රී සද්ධර්මයේ කියන වචනේ අතුරුදහන් වෙලා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ, මොග්ගල්ලාන හාමුදුරුවෝ නේ? යසෝදරා මෑණියෝ, ප්‍රජාපති මෑණියෝ ඉතින් කෝ අතුරුදහන් වෙලා නැද්ද? ශාසනය අතුරුදහන් වෙලා. ඊළඟට ශික්ෂාපද ගත්තාම ඒවා මෙලෝ වගක් නැතුව කිසිම අදහසක් නැතුව අර්ථයක් නැතුව අතුරුදහන් කරන ස්වභාවයක් වෙලා තියෙනවා මේ කාලවකවානුව තුළ. ඊළඟට සමාධිය වඩන්නේ මිනිස්සු ඇවිදිනවා. බණ අහනවා. සමාධිය කියලා කියන්නේ එක තැන ඉඳගෙන තමන් කුසලයක සිත පිහිටවල සංසුන්ව කාය මානසික සංවරයකින් යුක්තව තමා පිළිබඳ විමසන එක. මං දකින්නේ එහෙම එකක් වෙනවා කියලා. බණ අහනවා. ඉතින් සමාධියට ගෞරවයක් නෑ. එක තැන වාඩි වෙලා ඉඳලා හරියනවාද? එහෙම කියලා නෑනේ කී ඇවිදිනවා කට්ටිය. ඉතින් හැමදාම මිනිස්සු සසරේ තමයි ඇවිදින්නේ. සසරට වැටීමේ පූර්ව ලක්ෂණ හැමදාම ඇවිදිනවා. ඒක තමයි. එතකොට ඔන්නෝම තමයි ශාසනේ අතුරුදහන් වෙන්නේ. ඉතින් ඔකට හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ඒකත් මම කෙටියෙන් කියන රත්තරන්. දැන් රත්තරන් වගේ දෙයක් ලෝකේ පහළ නොවන තාක්කල් රත්තරන් වටිනවනේ. බලන්න තථාගතයන් වහන්සේ. හැබැයි රත්තරන් වගේ දේවල් පහළ වෙන ගත්තට මොකද වෙන්නේ? ඒ කියන්නේ දැන් පුතත් ඊට පස්සේ බෙල්ල ලොකු මාලයක්, අත් දෙකේ ලොකු බ්‍රේස්ලට් මුදුනේ රත්තරන් වගේ. හැබැයි මරුන් කන්නත් වෙනවනේ. මිනිස්සු දන්නේ නැනේ මේ රත්තරන් නෙවෙයි කියලා. ඒ වගේ අර මේ ධර්මයේ වගේ ලෝකේ පහළ නොවන තාක්කල් සද්ධර්මයේ පවතිනවා. අර ධර්මයේ වගේ දේවල් පහළ වෙනකොට මොකද වෙන්නේ? සද්ධර්මය අතුරුදහන් වෙනවා. එතකොට මිනිස්සු හිතනවා මේ තමයි ධර්මය කියලා. දැන් ඉතින් හරිනේ දැන් එහෙම වෙලානේ තියෙන්නේ. කවුරු කිව්වත් බණ කිව්වොත් ඒ තමයි බුදු බණ කියලා මිනිස්සු කියනවා. එතකොට පිළිම වලින් රූප වලින් බුදු සසුනයි කියලා මිනිස්සු රැවටිලා තියෙනවා. ඒක නිසා ඇත්තටම ඔන්නෝම ශාසනය අතුරුදහන් වීමක් දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉදිරියට දැන් ප්‍රබලයි. මම හිතන්නේ මීට වඩා වෙන්න දෙයක් තවත් නැති ගානයි කල්පනා කරලා බැලුවොත් ඔබ. ඒතර භික්ෂුන් වහන්සේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් අසුරු කරපු ගුරුවරු සහ ඒ ස්ථාන ගැන සඳහන් කරොත්. මම අවුරුදු 29 මේ පැවිදි වෙන්න තීරණය කළේ. ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරනකොට මගේ කල්යාණ මිත්‍රයා විදියට මට මුණ ගැසුනේ දැන් මේ ලෝක ප්‍රකට මේ තාරකා විද්‍යාඥයෙක් ඉන්නේ චන්දන ජයරත්න කියලා ආචාර්ය. දැන් මහාචාර්ය චන්දන ජයරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ දැනටත් ඉන්න භෞතික විද්‍යාඥයන්සේ. එතුමා තමයි මාව මුලින්ම කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට යොමු කළේ. ඒක මම අදත් සිහිපත් කරනවා. එතුමා උපාසක රත්නයක්. ඒක මේ අවුරුදු 27කට කලින් සිද්ධියක්. හොඳේ. බලන්න 27ක් කියනකොටනේ හිතා ගන්නත් අමාරුයිනේ. එතකොට එතන අපේ ගම්පහ ප්‍රේමශ්‍රී ස්වාමීන් වහන්සේ තමයි මේ. එතකොට මම ගිහි භාවනා උපදෙස් ලබා දුන්නේ. ඉතින් ඊට පස්සේ එතන සති දෙකක් භාවනා කළා. ඊට පස්සේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානට ආවා. එතන අපේ මඩවල උපාලි ස්වාමීන් වහන්සේ තමයි හිටියේ. ඊට පස්සේ ආපහු ගම්පහ දොරණගොඩ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. උඩුගම්පොළ. එතන ඒ භාවනා මධ්‍යස්ථානයේ භාවනාව පුහුණු කළා. ඉතින් භාවනාව පුහුණු කරනවායි කියලා හැබැයි එතනම තියෙන කාලසටහනට අනුව මම කටයුතු කළේ නැහැ. මම විමර්ශනශීලී වුණා. මොකද්ද මෙතන මේ සත්‍ය අපේ හදවත තුළ උපදිනවද මේ මාර්ගයෙන් කියලා. ඊට පස්සේ එතනින් එතකොට යුද්ධ කාලේ.
සිංහපුර පොළොන්නරුවේ සිංහපුර තිබුණ විපස්සනා භාවනා මධ්‍යස්ථානය. එතන මම භාවනාව පුහුණු කළා. ඊට පස්සේ ආපහු තලවතුගොඩ සංගමිත්තාරාමයට ආවා. එතන තමයි මම පැවිදි වුණේ. ඊට පස්සේ පැවිදි වෙලා මම වෙනම ඉඩමක් අරගෙන මගේ ගුරු උත්තමාවියන් වහන්සේට මම මේ ආරාමයේ සකස් කළ පූජා කළා. ඒ ඉන්න අතරේ කොස්ගම තියෙන ධම්මසෝභා භාවනා මධ්‍යස්ථානය කියලා. එතන භාවනාව පුහුණුවට වැඩම කළා. ඊට පස්සේ මේ මෙහෙට ආවට පස්සෙත් මේ මීතිරිගල නිස්සරණ වනේ අපේ උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ මේ ආචාර්යත්වයට යටතේ භාවනාව පුහුණු කළා. තව තලගල භාවනා මධ්‍යස්ථානයේ භාවනාව පුහුණු කළා. ඔය වගේ බොහෝ තැන්වල නිකන් නෙවෙයි මේ මම මේ ධර්මය හා විනය පැත්තෙන් මේ බොහෝ වයෝවෘද්ධ භාවයට පත් උනේ වයසින් පමණක් නෙමෙයි පැවිද්දනොත් වියපත් වෙලා තියෙන්නේ. එතකොට තමයි මේ බුදු සසුන තුල මතුවෙන මේ අධර්මයේ අවිනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා යම් අදහසක් සමාජයට ඉදිරිපත් කළ සමාජය දැනුවත් කරන්න ඕනේ කියන අදහසට මම තීන්දුවට ආවේ. ඔන්නෝම ආධ්‍යාත්මික පැත්තෙන් බොහොම දිග ගමනක් මම ගිහි කල වගේම පැවිදි කලත් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් ඉතින් මට බොහොම නිදහසේ දැන් ඒවත් එක්ක ත්‍රිපිටක ධර්මයත් එක්ක බොහොම සුවසේ ප්‍රෞද්ධ සම්පත්තියේ ආස්වාදය විඳිනවා. භික්ෂුන් වහන්සේ එතකොට අපේ බහුතරයක් මිනිස්සු දෙවියන් විශ්වාස කරලා ඇදහිලි තුටුපදුරු පූජා කරනවා. ඉතින් ඒ සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස කොහොමද? මෙහෙමයි. ඇත්තටම ඔය දැන් යන ක්‍රමයට නම් මොනම එකක්වත් නැති බව අපිට පැහැදිලිනේ. දැන් මේ මිනිස්සු මේ යන දෙවියන්ගේ රැකවරණය හමුවේ දැන් ඒක පැහැදිලිව කියන්නේ බස් එකේ දෙයියෝ ගොඩයි. බස් එක හැප්පෙනවා. බස් එකේ ඉස්සරලාම අරගෙන ගිහිල්ලා පඳුර ගැට ගහන්නේ කොහෙද? දෙයියන්ට. අපි හිතමු මං හිතන්නේ කතරගම ගස් මදි අංක තහඩු ගැට ගහන්න. හරිද? එතකොට එහෙම එනකොටත් ඔන්න පෙරලෙනවා. වන්දනාවල් වල යනවා. දේවාල වල යනවා. ඔන්න පෙරලෙනවා. ඒකල ගිහපු මිනිස්සු දියේ ගිලිලා මැරෙනවා. දැන් මේ අපිට බොහොම පැහැදිලි මේකේ මොකක් හරි වෙනසක් වෙනත් මාර්ගයක් තියෙන්න ඕනි කියලා. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන්ගේ දෙවි. ඒකනේ අපි කියන්නේ සත්තා දේව මනුස්සානං කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දෙවියන්ගේ රැකවරණය අපි අදින්න අවශ්‍ය නැහැ. එහෙම යද්දොත් ලැබෙන්නේ නැහැ. දැන් ওই පළතුරු වට්ටි ඔළුවේ තියාගෙන රුපියල් 5000 10000 කොළ දීලා කවුද දැන් මේ පළතුරු කන්නේ? එතන ඉන්න කෙනානේ. ඒ සල්ලි ටික ගන්න එතන ඉන්න කෙනානේ. එතකොට මේ මිනිස්සු කොච්චර මෝඩද? තමන්ගේ ගෙදර ඉන්න අම්මා තාත්තට කන්න දෙන්නේ නැතුව, දරුවන්ට කන්න දෙන්නේ නැතුව අර පළතුරු ටික කොහෙවත් ඉන්න මිනිස්සු. දැන් මේ මිනිස්සු හොඳට මහත් වෙලා. කරේ මාල බලන්න, චේන් අත්තල මුදු බ්‍රේස්ලට් නේ. ඉතින් දැන් මේව කවුද ගෙනින් දෙන්නේ? සූරා කැමට ලක් වෙන්නේ තමන් විසින්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙවියන් ගැන අදහස් ප්‍රකාශ කර දේශනා කළ තියෙන තැන සූරා කැමට ලක් වෙන එකක් නෙමෙයි ඒක. අධිදේව ඥාන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා අපේ පින්වත් පුතා මේ අංගුත්තර නිකායේ. මම හිතන්නේ ඒක හැමෝම අධ්‍යයනය කරන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කළාම දෙවියෝ රකින්නවා කියලා දේශනා කළා තියෙනවා. හැබැයි මේ මෛත්‍රිය වැරදි. මේ මම සුවපත් වේවා කියලා. දැන් ඔය ඇත්තටම මේ යන මිනිස්සු මම සුවපත් වේවා කියලා කොච්චර කිව්වද? උනේ නෑනේ. සියලු සත්වයෝ සුවපත් වේවා. සබ්බේ සත්තා භවන්ත සුඛතත්ත. දැන් අපේ පුතාලුණත් එළියට බහිනකොට වාහනේ අතර ගන්නකොට යනකොට සබ්බේ සත්තා භවන්ත සුඛ. සියලු සත්වයෝ සැපේටපත් වෙත්තා. බලන්න එහෙම මෛත්‍රිය දෙවියෝ රකින්න කියලා බුදුරජාණන්. ඒක අවස්ථාව. විනය පිටකයේ තියෙනවා යම් කිසි කෙනෙක් තනියම නිදිනවා නම් ඔන්න බලන්න. දැන් ඔය දන්නේ නැනේ තනියම නිදිනවා නම් දෙවියෝ රකින්නවා කියලා. ඒක තියෙන විනය පිටකයේ. එතකොට ඕවා දැන් අතුලාන්තය ගැන හිතන්න ඔබට බාරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනසේ මුට්ට සති සූත්‍රයේ සතියෙන් නින්දට යනවනම් සතියෙන් නින්දට යනවනම් කියන්නේ එක්ක ජීවිතය ගැන මෙනෙහි කරලා නින්දට යනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සිහි කරලා නින්දට යනවා. එහෙම නැත්නම් ධර්මයේ සිහි කරලා නින්දට යනවා. එහෙම නැත්නම් තථාගත ශ්‍රාවක සංඝයා සිහි කරලා නින්දට යන මහා ප්‍රජාපති ගෞතම උත්තමාවියන් වහන්සේලා කේමා උප්පලවන්න ආදී උත්තමාවියන් වහන්සේලා දැන් අපේ සංගමිත් මහරහත් තෙරණින් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලානදී මහෞත්තමාවි අන්න මහෞත්තමයන් වහන්සේලා සිහි කරලා නින්දට යනවා. ඉතින් සිහි කර කර ඉඳලා නින්ද යනවා. මරණය මෙනෙහි කරමින් නින්දට යනවා. මේ කයේ අසුභය මෙනෙහි කරමින් නින්දට යනවා. කොච්චර දෙයක් තියෙනවද මේ ධර්මයේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? නින්දෙදි දෙවියෝ රකින්නවා කියලා. ඔය වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් එතකොට දැන් තියෙනවනේ. දැන් ඔය මේව තියෙන ත්‍රිපිටක ධර්මයේ. දැන් මේ යන්නේ කොහෙද?
යන්නේ කොහෙද මල්ලි පොල් වගේනේ. දැන් මේවා තියෙද්දි පැත්තක තනියම නිදාගන්නෙත් නැහැ. සතියෙන් නින්දට යන්නෙත් නැහැ. මෛත්‍රී වඩන්නෙත් නැහැ. හෙන ගහපන් කරණීය මිත්‍ර සූත්‍රය කිය පොල් ගහනවා. ඉතින් දෙවියෝ රකීද? දැන් අපි හිතමු ගෙදරකත් ඉන්නෝනේ දෙයියෝ කී දෙනෙක් ඉන්නවද බුදුරජාණන් වහන්සේ හැරුණුකොටනේ. ඉතින් ගෙවලුත් නැති වෙනවනේ. ගෙවලුත් නැහැ. කසාද බඳිනකොට ඔක්කොම මිත්‍යා දෘෂ්ටියෙන් බඳින්නේ. දෙයියන්ටත් බාර දීලා නැකතුත් බලලා. ඉතින් දැන් අපිට පේනවනේ මේ එකින් එක අපි නොකියුවට ප්‍රඥාවන්තයාට විමසලා බලන්න පුළුවන් මේ යන ධර්ම මාර්ගය තුල දෙවියෝ රකින්න මාර්ගයකද මේ යන්නේ? අපි එහෙම නැත්නම් දෙවියොන්ට තිත්ත වෙච්ච, දෙවියොන්ගේ තමනාපයට ලක් වෙච්ච ධර්ම මාර්ගයකද මේ අපි යන්නේ අධර්මයේ නේද මේ යන්නේ කියලා තේරුම් ගන්නට ඕනේ. දැන් ඒක පැහැදිලිද හොඳට? ඔන්න තනියම නිදා ගන්නකොට දෙවියෝ රකින්නවා. බලන්න මොකද දෙවියන්ගේ ප්‍රධානම ධර්මතාව දෙකක් තමයි ලැජ්ජාව හා බය. ඒකට කියන්නේ දේව ධර්මය කියලා. එතකොට මිනිස්සු කාම සුඛයෙන්ම නින්දට යනවනම්, නින්දෙන් ඉන්නවනම් දෙවියෝ බලන්නේ. දැන් අපිට ඒක ඉතින් ඔප්පු වෙනවනේ. ඉතින් දැන් ඕකට මම කියන්න ඕනේද කරුණු සාධකනේ නේද? එහෙම නෙමෙයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් නින්දට යනකොට ඇඳට යනකොට හිත උදේට හිටියොත් හොඳයි. මරණය නියතයි. භාග්‍යවතුන් වහන්සේට নমස්කාර වේවා. නේ? දැන් මෙහෙම මෙනෙහි කළා මට නම් මම නම් හිතන්නේ ඔය කොච්චර බණ අහලා දුවල ගෙදර ඇවිල්ලා දෙවියන්ට බලන්න බැරි ජීවිත තමයි ගෙවල් වල ගත කරන්නේ. ඉතින් ඒක නිසා අපි ඔප්පු කරන්න ඕනේ ස්වභාව ධර්මයේ විසින් මේ කරන මේ කටයුතු ඒගොල්ලන්ගේ යුතුයකම්නේ ස්වභාව ධර්ම යුතුයකම. මෙන්න මම යුතුයකම ඉටු කළා මෙන්න අපි ගියා. ආයි එනකම් පරිස්සම් වෙලා හිටියොත් හොඳයි කියන තැනක තමයි ස්වභාව ධර්ම තියෙන්නේ. භික්ෂුණීන් වහන්සේ දැන් මේ රටේ වෙන ව්‍යසනයන් තත්ත්වය විපත් ගැන මේ මිනිසුන්ට වෙලා තියෙන ආපදා ගැන අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා තියෙනවද? තියෙනවා නම් ඒ මොනවද? මෙහෙමයි. දැන් මේක දැන් මම මේ ටික මේ දේශනා කළාම මට බනින්නත් අය ඉන්නවා. දැන් එහෙමනේ ඉතින්. දැන් ඒක නිසා ඒවත් පිළිගන්න වෙනවා. ඒවත් බලාපොරොත්තුෙන් තමයි මේ මම කියන්නේ. එක කාරණයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනසේ අප්පටිම වනසේක කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනසේ මාව ප්‍රතිමාගත කරන්න බෑ කියලා. කවුද? බුදුරජාණන් වහන්සේ ප්‍රතිමාවකට ගන්න බෑ. පුළුවන්ද? රූප කායෝ අචින්තියෝ. අචින්තියෝ රූප කාය සම්පත්තියක් හා අචින්තියෝ ගුණ සම්පත්තියකින් යුක්ත දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් සෝභමාන 216ක් මංගල ලක්ෂණයෙන් යුක්ත 80ක් අනු ව්‍යංජනයන්ගෙන් සමන්විත ශාස්ත්‍රඥ වහන්සේ රූපගත කරන්න ප්‍රතිමාගත කරන්න මේලුව කවුරුත් සමත් නැහැ. හැබැයි දැන් මොකද්ද කරන්නේ? කරලා තියෙන්නේ. එපා කියපු දේ කරලා නැද්ද? කරලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ විකෘති. පිළිම එකක් විකෘති. අනිත් පැත්තෙන් නිරාවරණව දාලා තියෙනවා. බලන්න හැම තැනම බලු කූඩුව ළඟත් බුදු පිළිම. දැන් අපේ පුතා බලන්න සමාජය දිහා. টয়ලට් එක ළඟ, බස් හෝල්ට් එකේ, ත්‍රී වීල් පාක් එකේ, හතරමං හන්දිවල හැම තැනම බුදු පිළිම. දැන් මම දැකලා තියෙනවා රාහුල කුමාරයාත් ඒ ළඟින්ම හදලා. එතකොට මේකත් මේ සෝබා දහමට දරා ගන්න බෑ. බලන්න අවුවට පිලිස්සෙන්නේ නැද්ද ඔය? මේ මහා ධාරානි පාත වැස්සට තෙමෙන්නේ නැද්ද මේ පිළිම? ඉතින් මං අහන්නේ දැන් මෙතන මැටි පිළිමයක් නම් තියෙන්නේ. ඒක දෘෂ්ටියක් කියලා කියනොනම් ඇයි එහෙනම් හැදුවේ? ඒතකොට අපි බොරුවකට වඳිනවනේ. ඉතින් එතකොට අපි තරම් බොරුකාරයෝ තවත් නැහැනේ මේ සමාජෙනේ. නැහැනේ. බුද්ධ කියලා නේද වඳින්නේ? ඔය පිළිම විවෘත කරනකොට මහා ලොකුවට උත්සව තියලානේ. නේ? මේවා එක කාරණයක් ස්වභාවික විපත්ති වලට. අනිත් පැත්තෙන් මම දැකලා තියෙනවා මේ බුදු පිළිම විශාල හදලා ඔළුවේ කූරක් ගහලා. ඔන්නම් බලාගෙන යන්න. ඔළුවේ ලොකු කූරක් ගහලා. ඒ මොකද්ද ගහලා තියෙන්නේ? අකුරු සන්නායක මොකද්ද කියලා එකක් වෙන්නේ නැතිනේ. ඉතින් මං හිතන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඔළුවේ දැන් අපි නිරූපණය කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ඔළුවේ කූරක් ගහනවා කියන එක මේ සබදාම් ඒක නොහිත ඒක විශාල බරපතල අකුසල කර්මයක් විදිහට තමයි මම දකින්නේ. ඔළුවම කුඩු වෙලා යන තැනට. ඊළඟ කාර්ය ශ්‍රාවක පිළිම හදලා තියෙනවා. ඒවත් එහෙන් තෙමෙනවා විකෘති. මොකද මේ සබදාම තමයි පුතා මේ බුදුරජාණන් වහන්සේගේ පාරමී ගමන ගැන දන්නේ. තථාගත ශ්‍රාවකයන් වහන්සේලාගේ පාරමී ගමන ගැන දන්නේ මේ ස්වභාව ධර්මයේ. මේ ධර්මයේ පිළිබඳවත් මේ සබදාමට හොඳට තේරෙනවා. මොකද මේ සබදාම තුල තමයි ඇස් උපුටලා දන් දුන්නේ. දන් දුන්නේ.
හිස් මේ ඇඟමස්ලේ දන් දුන්නේ මේ ස්වභාව ධර්මයේ තුල. දරුවන් දන් දෙනකොට වැටුණු කඳුළු මේ මහ පොළොව. අපි කොහෙද ඉඳලා තියෙන්නේ? අපි අපාගත වෙලා ඉඳලා තියෙන්නේ මේ මහා සත්පුරුෂයන් වහන්සේ පාරමිතා පුරද්දී. ඒක නෙමෙයි දැන් කාටවත් මේක වටින්නේ නැත්තේ. ඒ නිසා මේ ඊළඟට ශ්‍රාවිකා පිළිම හදලා තිනු ඉතාම විකෘති ලෙස විනය ධර්මයේ අතුරුදහන් කරමින්. මේව සෝබා දහමට දරා ගන්න බෑ. අනික වාණිජකරණයට ලක් කරලා තිනවා. දැන් නියම බිස්නස් එක තමයි බුදු පිළිමේ. නියම බිස්නස් එක තමයි ශ්‍රාවක පිළිම. ඔහේ මැටි ගුලියක් ගත්තා, ඔළුව කියලා තිබ්බා. තව එකක් හඳට කියලා හැදුවා. මෙහෙම නිකන් ඇඟිල්ලෙන් ඇඳ සිවුර කියලා. හරි. පිළිමේ. දැන් මේ අප්පටිම වනසේක කියලා දේශනා කරපු පිළිමේ නේද මේ? ඒක විකුණනවා. ශ්‍රාවිකා පිළිම අර විදියට විකුණු. ඉතින් මේක සෝබාදහම කාලයක් ඉවසගෙන ඉන්නවා. ඉඳලා මේක බලනවා මේක අද නැතුවට තේරුම් ගනි, හෙට නැතුවට තේරුම් ගනි කියලා. එහෙමත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කර මේක රැකියාව වෙනද පුලකුත් කරගෙනනේ. දැන් බුදුරජාණන් වහන්සේ තරම් මේ වෙළඳාම පිළිබඳ දන්න කෙනෙක් තවත් මේ ලෝකේ ඉන්නවදනේ? දැන් මේක වෙළඳ පොලක් කරගෙන. ඒ කියන්නේ දැන් ලොකු තැනක් හදලා එතන දෙනව රැකියා. දැන් වැසිකිළිය හොදන්න, මිදුලාතු ගන්න, මේ කාර්යාලය සහායක එහෙම කියලා. ඒකට මේක රැකියාව වෙළඳ පොලක් කරගත්තට පස්සේ දැන් මේකත් දැන් වාණිජකරණ අවස්ථාවක් කම්පැනි එකක් වෙලා. මේවත් සෝබා දහමට දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟ එක තමයි තේර සූත්‍රයේ බොහොම පැහැදිලිව තියෙනවා මෙන්න මේ කාරණය. කරුණු පහකින් සමන්වාගත තේර භික්ෂුව. එතකොට මෙතෙන්දි භික්ෂුණියත් අයිති. තේර භික්ෂුව යම් ආකාරයක අන්නර විදිහේ ධර්මයක් දේශනා කොහොමද? සද්ධම්මේ වුට්ටාපෙත්තා අසද්ධම්මේ පතිට්ටාපෙන්ති. සද්ධර්මයෙන් නගා සිටවල අසද්ධර්මයේ පීඩනෝ ජනතාව. දැන් ඒකනේ දැන් ධර්ම දේශනාවක් ඇහුවම දෙයියෝ අතාරින්න එපා මිනිස්සු. අවසානයේ නේ? ඒ ධර්ම දේශනාව අවසානයේ දෙයියෝ හොයාගෙන යනවා මිනිස්සු. ඇයි මොකද දේශනාව කළගෙන දෙයියෝ ගැන වර්ණනා කරපු නිසා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෙක් මෙන්න මේ කාරණය පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ තේරෝ භික්ඛු බහුජනාහිතාය පටිපන්නෝ හෝති බහුජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානං කියලා. මෙන්න මේ කරුණු පහෙන් මෙන්න බලන්න යම්කිසි ස්ථවිර භික්ෂුවක් බොහෝ දෙනාට අහිත පිණිස. හොඳට බලන්න. තේරෙනවනේ සිංහල? බොහෝ දෙනාට අහිත පිණිස. බොහෝ දෙනාට අසුඛ පිණිස. බොහෝ දෙනාට අනර්ථය පිණිස. දැන් මේ වචන තේරෙනවනේ? බොහෝ දෙනාට අහිත පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස පිළිපන්නේ වේ. ඔන්න බලන්නකෝ. එතකොට අපිට විතරද? දෙවියන්ටත් අහිත පිණිස, දුක පිණිස, අනර්ථය පිණිස පවතිනවා. කොහොමද? සද්ධර්මයෙන් මිනිස්සු නගා සිටවලා මිනිස්සු හොඳට ඇස් අරගෙන කන් විවෘත කරගෙන අහගෙන ඉන්නවා. දැන් හොඳ බණපදයක් කියන්න හදන්නේ කියලා. හැබැයි අවසානයේ දෙවියන්ට බාර දෙනවා. වෙනත් මිත්‍යා දෘෂ්ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම භික්ෂුව නිසා, භික්ෂුණිය නිසා මෙන්න මේ ආකාරයෙන්. එතකොට දැන් මේ එහෙම එකක් නේද මේ වෙලා තියෙන්නේ? බොහෝ ජනයාට අහිත පිණිස, දුක පිණිස, දෙවියන්ටත් අහිත පිණිස. ඕක තමයි ඇත්ත. මේ මහා විපත්තියට හේතු. මේක මෙතනින් ඉවර වෙන්නෙත් නෑ. මේක මේ වැරදි ටික පිළි අරගෙන යම් ආකාරයකින් වැරද්ද ලෙස දැකලා ආරවිනෙහි බුදුසසුන බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි චිරස්ථායි නොකරන තාක්කල් මේ විපත සිද්ධ වෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ අවසාන වශයෙන් අපේ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේ දෙන පණිවිඩය මොකක්ද? මට දෙන්න තියෙන පණිවිඩය තමයි තථාගතයන් වහන්සේ කියන ශාස්ත්‍රඥ වහන්සේ පමණමයි මේ ලෝකේ බාහිර උපක්‍රමයකින් ජීවිතය මේ තොර කරන්න බැරි එකම ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිසා පිරිනිවන් පාන්නේ ස්වභාවිකවමයි භාග්‍යවතුන් වහන්සේ. ඒ අර දෙව්දත් ගල් පෙරළු වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා එකතු වෙලා මහා උද්ඝෝෂණයක් කරන්න පටන් ගත්තා මේ දෙව්දත් හාමුදුරුවන් මෙහෙම කළා කියලා බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. තථාගතයන් වහන්සේ වදාළසේ ආනන්ද යන්න කියන කරුණා කළා මාව රකින්න කවුරුත් ඕනේ නැහැ. මාව කිසි කෙනෙකුට ඝාතනය කරන්න බෑ කියලා. දැන් මේ පණිවිඩය මදිද අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට තමන්ගේ ශාස්ත්‍රීය චරිතයෙන්ම දීපු පණිවිඩයනේ ප්‍රායෝගික පණිවිඩය. එතකොට මට කියන්න තියෙන්නේ මෙන්න මේ ශාස්ත්‍රඥ වහන්සේගේ සරණ පමණක් ඔබ යන්න. ඔබ ගිහිල්ලා මේ ලෝකයක් දසදහසක් සක්වල සම්පකම්පණය කරපු මේ උත්තරීතර ධර්මයේ සරණ යන්න. ධර්මයේ සරණ යනවා කියලා ධම්මං සරණං ගච්ඡාමි කියන එක නෙමෙයි. ධර්මයේ ජීවිතය තුළ පුරුදු කරන්න.
පුරුදු කළා මේ මැරෙන්න කලින් කොහොම හරි තමන්ගේ ශ්‍රාවකත්වය ස්ථාවර කරගන්න. මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් කියන ආධ්‍යාත්මික නිෂ්ඨාවට පැමිණෙන්නට ඔබ කටයුතු කරන්න. ඒක තමයි දෙන්න තියෙන පණිවුඩය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා කියන ශාස්ත්‍රඥ වහන්සේට කෙලෙහි ගුණත් සලකන්න. බුදුරජාණන් වහන්සේ නිසා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පැවිදි පක්ෂය. ගිය අය නම් ගෙවල් දොරවල් යාන වාහන කෑම් බීම් මේ සියල්ල ලැබෙනව තථාගතයන් වහන්සේ නිසා. ඒ නිසා තථාගතයන් වහන්සේට හා තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට කෙලෙහි ගුණ දක්වමින් අර පංච ඔක්කමනියා ධර්ම වලින් මේ යුක්ත වෙන්නේ නැතුව ශාසන චිරස්ථායි පිළිවෙතක යෙදෙන්නට හැම දිනාටම ආරාධනා කරලා සිටිනවා. ඊළඟට මම කියන්නේ මට නම් සත්තාමේ බන්තේ භගවා ශාවකෝ හමස්මි භගවා ජානාති අහං න ජානාමි. මගේ එකම ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම කිසිවක් නොදනිමි. තථාගතයන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දක්නාසේක. මේ දුර්ලභ මිනිසත් බව තුළ ලැබුණු දුර්ලභ ශාස්ත්‍රත්වය ප්‍රයෝජනයට අරගැනීමේ පරම වගකීම හැම දිනාටම ස්වාධීනව පාවිච්චි කරන්න කියලා මම හැම දිනාටම කරුණාවෙන් හා මෙත් සිතින් යුක්තව සිහිපත් කර සිටිනවා. කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් කරදරයක් හිංසාවක් වෙන විදියට ජීවත් නොවීමත් උතුම්ම බුද්ධ පූජාවක් කියලා මම සිහිපත් කරනවා. අද අපිත් එක්ක හොඳ ධර්ම සාකච්ඡාවට එකතු වුණේ හක්මන පණන්වෙල ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය සී සමාධි භික්ෂුණීන් වහන්සේ. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සුහද පිළිසඳරකට එකතු වුණාට. ඉතින් මම හිතනවා මේ වැඩසටහනෙන් ඔයාලගේ ජීවිතයටත් වටිනා කියන අදහසක් කාරණාවක් එකතු වෙන්න නැතයි කියලා. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.